තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. මම මේ ධර්ම මාර්ගයේට මේ දැන් ගොඩක් කලින් ඉඳලා ආපු කෙනෙක්. අවුරුදු 30ක් විතර වෙනවා. ඒ එන්න හේතුවත් මට සැකසුණා මගේ ජීවිත අත්දැකීම් තුලින්. මොකද මගේ මහත්යන තියෙනවා 37දී. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒක මේගොල්ලෝ ඊට පස්සේ මම යසරෙන් වුණා. ඊට පස්සේ ගොඩාක් සත්‍යයට ගොඩාක් දුක්ඛයටවල තමයි. ඊට පස්සේ මම රට පැකියාවක් කරලා ඒ ගිහිල්ලා ඇවිල්ලා තමයි අවුරුදු 8ක් සිටියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා තමයි මම මේ ධර්ම මාර්ගයේ මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. අම පොඩ්ඩක් මේ චුට්ටක් තව ටික හයියෙන් කතා කරනවද? ඇහෙනවද පොඩ්ඩක්? මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අඳුරගන්න තමයි මේ දැනගන්න තමයි මම මේ ධර්ම මාර්ගයට යොමු වුනේ. සංසල්වල සීගත බෝධි පූජා දීපා නොඑක් දේවල් කියලා ඊට පස්සේ භාවනා වැඩසටහන් වලට ගියා. තුන් පොළක විතර ගියා. ඒ තුන් පොළේම වෙනස් වෙනකොට ගියේ කුණ්ඩලිනී ශක්තිය කරන එකක් කොයිම අවස්ථාවේදී ඊට පස්සේ ඒ ධ්‍යාන මාර්ග වලට යන එකක් පිරුනේ. ඒ වැඩි පෙරාත්ම මතනතාව ඊට පස්සේ එතනත් මේ දෙක හඳුනාගත්ත ඊට පස්සේ මේක බුදුන්ගේ මාර්ගයේ මේ බුදුන් ඉස්සෙල්ලා කරපු මාර්ගය තමයි මේවා කියලා අඳුරගෙන. පස්සේ මේ මම බුද්ධ භාවනා වැඩසටහනකට ගියා. ඒකෙදි තමයි ත්‍රිපිටක ධර්ම ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ත්‍රිපිටක පොත් පරිහරණය කරලා තිබුණේ. ඊට පස්සේ ඒක කරලා ඒකෙත් භාවනාවලිනේ අර ධර්මයේ ඇසීම තුළින් භාවනා කරන නිතර භාවනා කරන ආකාරය තමයි දැන්. ඊට පස්සේ දැන් කොරෝනා කාලෙට ආවට පස්සේ අවුරුදු 30ක් වෙනවා. ඒ අවසාන කොන්නේ ඒ කොරෝනාවෙන් පස්සේ මම ගියේ නෑ භාවනාවට ගෙදරට. ප්‍රඥානාලිකාවේ ධර්ම විශ්වාස හරියට මේ යාත්‍රා කියලා තියෙන ආමුදුරලන්නේ යාන් දේශන ගොඩාක් කියනවා. ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ විපුල මහත්තයා මේ දාපු අර ඒකේන හඳුන්වලා දුන්නානේ. ඊට පස්සේ විපුල මහත්තයට කතා කළා අහපුවම තමයි අහපු ධර්ම සේන්සලා තේරම කියන්නේ අයින් කරන්න ඕනේ මේ විදිහට කරන්න කියලා. ඊට පස්සේ යා මාර්ගය තමයි මම ඒකේ සාකච්ඡාවට පිටිපද දෙනෙක් මේ දේශන හඳපත්තා. හොඳයි. නමුත් මහත්යාගේ සාකච්ඡාවත් මම ඇහුවා. ඒක මහත්යා මම හිතන්නේ ඊට පස්සේ පිටරට කොහේ හරි ගියා. තායිලන්ත ගියා කෙටි කාලේ වුණ පැවිදි වෙන්න. ඊට පස්සේ කතා කරන්න බැරුණා මහත්යට. ඊපස්සේ ළඟටදී තමයි මේ මගේ යාළුවෙක් මේ දේශනා දෙක දැම්මේ ඊයේ. ඒක ඇහුවට පස්සේ මට එකපාරට මොනාර ධර්ම මාර්ගය මේ ළඟදී ඒක සමානව තමයි මේ කියන්නේ. උනාට මේක හරියට හිතට මේ කාවැදුන මේක තමයි කරන්න ඕනේ. මේක තමයි කරගල යුත්තේ කියන එක මට හැඟුණේ ඊයේ ඒක බැලුවට පස්සේ. ඒ මොකද අපි ළඟමයි මේක තියෙන්නේ. මේ වටේම අපි ඉච්ඡත් මේ අපි ළඟමයි මේක තියෙන්නේ කියලා ඊයේ මට මේ අරවත් කලින් හකෝ YouTube එකේ දාගෙන ඉස්සරහට අවබෝධ වුණා. නමුත් මත්යගේ කාපුවම මට තේරුණා මේ ධර්මයේ ගැන කියනකොට බුදුන් දරින්ද කී ඉස්සෙල්ලා ධර්මයේ ඒකෙන් මට එකපාරට හිතට වැටුණා මේක තමයි අපි කළ යුත්තේ කියන එක තමයි වැටහුනේ. ඉතින් මට හරි සතුටුයි ඒක දැනගත්තට පස්සේ මට ඊට පස්සේ හිතුණ ආත්මයට කතා කරන්න ඕනේ. ඒක තව ටිකක් අපි මොකක්ද කරන්න ඕනේ අන්තිම කාලෙදී ඔය මොහොතේ නෑ. ඒක නිසා දැන් මගේ අවුරුදු 81ක් වෙනවා වයස. ඉතින් මට මේක මේ ජීවිතෙන් අයින් ඉස්සෙල් මට මොනවාරි දෙයක් කරගන්න එපා. මෙච්චර දුර ආහස් කියලා ආවනේ. ඒක මම මේ කල්පනා කරලා මාත් කතා කරලා ඒකත් මේ අපේ හිත දාගන්න මේ මම නැති කරගන්න පිළිවෙල දැනගන්න ඕනේ කියන එක තමයි මට හිතුනේ. හොඳයි. ඉතින් ගොඩක් සතුටු වෙනවා ඔයාගේ මේ
අවුරුදු 81ක් මේ ආයු කාලය ගෙවාගෙන හොඳ නිරෝගී භාවයෙන් ඒ වගේම අවුරුදු 35කට වගේ අධික කාලයක් මේ දහම්මග කටයුතු කිරීම සම්බන්ධව මේ අම්මට බොහොම අපි ගෞරව කරනවා. ඒ වගේම තමයි මේ දැන් ඔබතුමිය කරපු හැම දෙයක්ම ඒක හොඳ කරුණු. හේතුව තමයි දැන් අපි මේ දහම්මග අවබෝධ කර ගැනීමට ඔබතුමිය දැන් ඔය කතාවේ කියපු පරිදි නේද? මල් පහන් පූජා කිරීම, දානමාන දීම, බුදුන් වැඳීම, බෝධි පූජා පැවැත්වීම නේද? ඒ සියල්ලම මේ ඒක මේ හොඳ වැඩ. ඒක ගැන ගැටලුවක් නැහැ. මොකද අපේ බුද්ධ ශාසනය පැවතීමට ඒක ලොකු පිහිටක් වෙනවා. ඒ කටයුත්තේ ලොකු කටයුත්තක් වෙනවා. ඒක කෙනෙක් සිදු කරන එක යාගේ ජීවිතයට යහපතක්ම තමයි. ඉතින් ඒ තුලදී දැන් තියෙනවනේ තව ක්‍රමයක්. මොකද්ද දැන් අපිට තියෙනවනේ දැන් අපි හැමදාකම එකම තලයේ ඉන්න බෑ. මේ යහපත් දේවල් කරන ගමන්ම මේ ලෝකේ පැවැත්වීමට උදව් කරන ගමන්ම අපේ ආධ්‍යාත්මය දියුණු කරගෙන ඒ වගේම මේ නිවිසන සීමකටපත් වෙන්න එපා. ඒකට මොන්ටිසෝරියක් වගේ හරියට. නමුත් අපි ඒවා සම්මත ඒ යහපත් දේවල් සියලුම දේවල් අගය කරනවා නේද? එතකොට මේ අම්මා මේ ධම්මගට ඒමට නේද ගමේ පන්සලේ හාමුදුරුවෝ ඊළඟට උබානපද ඒ සකයන්න් වහන්සේලා නේද? පොතපත ඊට තවත් ඔය ඇසුරු කරපු ධාර්මික යාළුවෝ මිත්‍රාදීන් සියලු දෙනාම උදව් කරලා තියෙනවා මේ මගට එන්නේ. ඔව්. දැන් ඇවිල්ලා තියෙනවා අද වෙනකොට මේ මොකද්ද කියලා හොයන්න. ඒ වාගේ කතාවේදී නේද මේ මතක් වෙනවා. ඔව් බුදුහාමුදුරුවෝ අර මග දානෙට වඩිද්දි දාරුශීරිය කියන කෙනා උන්වහන්සේ රහත් වුණා. ලෝකේ වේගවත් කෙටිම කාලෙකින් කෙටි දහම් පදයක් අහලා රහත් වෙච්ච මේ දාරුශීරිය රහතන් වහන්සේ මතක් වෙනවා. ඔබතුමී කතාව එනකොට නේද? අපි ඒකත් ඇසුරු කරම කතා කරනවා නම් හොඳයි කියලා හිතනවා නේද? අහලා තියෙනවා නේද මේ දහම් පද හතර? දිට්ඨමත්තේ සුතං සුතමත්තේ නේ විඤ්ඤාතේ මුතමත්තේ මුතම් මුතමත්තේ බහිස්සති කියලා අහලා තියෙනවනේ. දැක්ක පමණයි කියන එක. ඉතින් අපි කැමති නම් අද එතනින් පටන් ගන්නත් පුළුවන්. ඒක ඉතින් ඒක තමයි ඇත්තටම නිවන් මඟ ලේසිම ක්‍රමය. එතනින් තමයි එන්නත් ඕන. හරි. එතකොට ඒක තමයි අද අපි මේ මොහොත බුදුහාමුදුරුවන්ව වඩම්මගෙන නේද? දාරුශීරිය හාමුදුරුවන්ට දීපු දේශනාව ඔබතුමියගේ හිතට අරගෙන ඒව වැඩුවා නම් නේද? උන්වහන්සේ නිර්වාණය අවබෝධ කළා වගේ අද ඔබතුමියටත් නේද දෘෂ්ටි බිඳලා කෙලෙස් දුරු කරගෙන නේද මාර්ගඵල නිවන අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අපි බොහොම ඉක්මනින් පුළුවන් තරම් කෙටියෙන් මේ සාකච්ඡාව කරමු. හරි. නැවතවත් දැන් ඔබතුමියට අපි ප්‍රාර්ථනා කරනවා නිරෝගීකම සහ දීර්ඝායුෂය. ඉතින් ඒක වඩාත් තවත් ශක්තිමත්ව ලැබේවා කියලා මේ මොහොතේ පටන් ප්‍රාර්ථනා කරමින් අපි මේක පටන් ගමු. හරි. දැන් ඔබතුමියගේ මේ ඔය මුලින් කියපු කරුණුත් එක්ක ගද්දී දැන් අපිට දැන් ඔබතුමියට අවශ්‍ය වෙනවා මුලින්ම මේ බුද්ධ ශාසනයේ තියෙන දැන් ඔබතුමිය ලොකු කැපවීමක් කරලා තියෙනවානේ මේ ශාසනය වෙනුවෙන් අවුරුදු 35ක්. ඔබතුමිය මේ මොහොතේ ඉඳලා අදිෂ්ඨාන කරගන්න බුදුදහමේ තියෙනවා අග්‍රඵල 4ක් අපිට ලබා ගන්න. ඒ කියන්නේ ප්‍රතිඵල 4ක්. එක තමයි දෘෂ්ටි බිඳ ගැනීම. දෙක තමයි කෙලෙස් දුරු කර ගැනීම. තුන තමයි මාර්ගඵල ලැබීම. 4 තමයි නිවන් අවබෝධය. එතකොට අපි අද බලමු මේකට කොහොමද අපි ඉක්මනින් මේ මොහොතේ මේ ඇහෙන වෙලාවෙම කොහොමද පිවිසෙන්නේ කියලා. හරි? ඔව්. එතකොට මේකෙදි අපි මේකට සරණ කරගන්නේ ඒ කියන්නේ මේක
අපි දායාද කරගන්නේ බුද්ධ රත්නයත් ධම්ම රත්නයත් සංඝ රත්නයත් නේ. මේ තුන් සරණනේ අපි ඇසුරු කරන්නේ. ඔව්. මේ කිසිවක් මේ තියෙන්නේ මේ බාහිරව නෙමෙයි. මේ බුදුන් වඩම්ම ගන්න ඕන අපි හිතින්. ඔව් බුදුන් වඩම්ම ගන්න ඕන හිතින්, ධර්මයේ වඩම්ම ගන්න ඕන හිතින්, අපේ හිතින් මේ මොහොතේ දැන් සංඝ රත්නය වඩම්ම ගන්න ඕන හිතට. එතකොට තමයි හිතේ මේ ත්‍රිවිධ රත්නේ ප්‍රබල වෙන්නේ. ඔව්. ඒ ත්‍රිවිධ රත්නේ තමා තුළ සිටින තුරු තමාට අයහපතක් සිදු වෙන්නේ නැහැ. හරි අපි දැන් බලමු කොහොමද මේ වඩම්ම ගන්නෙ නේද? කොහොමද කියලා බලමු. හරි. අපි පොඩ්ඩක් කෙටියෙන් අඳුරගමු අම්මා. දැන් මේ අපි දැන් අම්මා බුදුන් දැකලා තියෙනවද? දැකලා තියෙනවා රූපේ. ඒ කියන්නේ අපි දකින්නේ මොනවා හරි පිළිරුවකට යොමු වෙලානේ නේද? ඔව්. ඒ කියන්නේ ඊටාම දක්ෂ කලා නිර්මාණවල තියෙනවා මේ අපි මේ බුදු රුවන් නේද? රුවන්. එතකොට දැන් අපි හිතමු අපි උපමාවක් කරමුකෝ. දැන් අපි ඒ කාලේ අපි හිටියා කියලා ජීවමාන බුදුහාමුදුරු ඉදිරියේ. එතකොට උන්වහන්සේ අපිට කායිකව දකින්න පුළුවන් නේද? ඒ කියන්නේ බුදුහාමුදුරු වැඩ සජීවී කාලේ ධර්ම දේශනා කරන කාලේ අවුරුදු 45 ජීවත් වෙච්ච කාලේ අපි හිටියා නම් අපිට උන්වහන්සේව කයින් දකින්න පුළුවන්. ඔව්. ඔව්. එනේ අපි හොයාගෙන යමු. දැන් බුදුහාමුදුරුව ළඟ ගොඩාක් ඇසුරු කරපු අය අතර හිටපු ළඟම කෙනානේ ආනන්ද හාමුදුරුව. ඔව්. ඒකට උන්වහන්සේනේ වැඩි වතාවක් මේ බුද්ධ කාය දැක්කේ. නිතරම. ඔව්. නමුත් උන්වහන්සේටත් මේ ඵලයන් ලබන්න බැරි වුණා නේද බුදුහාමුදුරුව පිරිනිවන් පානතුරු. ඔව්. එහෙනම් උපමාවක් හෝ අපිට හිතාගත්තකි උන්වහන්සේ බුදුන් දැකලා නැහැ. හරි. කියන්නේ බුදුන් බාහිරින් දකින්න බෑ කියලා තමයි මේකෙන් කියන්නේ. හරිද? කියන්නේ. ඔව්. නම් බුදුන් දකින්න වෙන්නේ මේ අපේ අම්මා තමා තුළින් හිතින්. ඔව්. ඒතද ඒ බුදුන් දකින්න නම් බුදුහාමුදුරුවම කියනවා ධර්මය දකින්න ඕන. නේද? ඔව්. ධර්මය. එතකොට එහෙනම් මේ මොහොතේ අපිට බුදුන් දකින්න පුළුවන් අපි මේ ධර්මය දැක්කොත්. හරි? ඔව්. ඔව්. එතකොට දැන් බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයේ ලැබපු මොහොතේ හරිද? තමයි. ඔව්. කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියන කෙනාට බුදුන් හමු වුණේ. බුදුන් හමු වුණේ. එතකොට දැන් කයවල් දෙක වෙනස් වුන්නේ නැහනේ. සිද්ධාර්ථ කයයි බුද්ධ කයයි කියලා කයවල් දෙක හුමාරුන්නේ නැහැ. හුමාරුනේ අර අතුලාන්තයේ තියෙන සිතේ පරිවර්තනයන්නේ. පෙර හිටි සිද්ධාර්ථ තාපස තුමන් පස්සේ තමයි නේද බුද්ධ ස්වභාවයට බවට පත් උනේ. එතකොට ඒ බුද්ධ ස්වභාවය අවබෝධ වෙද්දී බුදුහාමුදුරුවෝ මම බුද්ධ කියලා. හරි? ඔව්. දැන් අපි බලමු ඒ බුදුන්ව දැන් වඩම්මා ගන්න මේ මොහොතේ. ඒ දාසේ වගේම මේ මොහොතේ වඩම්මා ගන්න. හරි? හැබැයි බුදුන් වඩින්න නම් අපි දහම් දකින්න ඕන. හරි? ඕනේ. ඔව්. එතකොට මේ දහම දකින්නේ අම්මා මේ මොහොතේ තමා තුළින්. හරි? මේ මොහොතේ දැන් මේ කතා කරන මේ මොහොතේ තමා තුළින්. හරි? එතකොට එතකොට දහම කියන්නේ මොකද්ද කියලා අපි ගත්තොත් අපිට ටක් ගාලා මතක් වෙනවා නේද? විශාල පොත් සමූහයක ලියවෙච්ච ධර්මස්කන්ධය. නේ? අපි හිතනවානේ නේද දහම කියන්නේ ඒක කියලා. හරිද? ඔව්. ඒක හිතුවට වැරදිත් නැහැ. නමුත් ඊට වඩා ගැඹුරින් කල්පනා කරද්දී මේ දහම කියන්නේ ස්වභාව ධර්මය. ස්වභාවයේ තියෙන ධර්මතාවය කොහොමද අපි ඒක හරියටම මේ ග්‍රහණය කරගන්නේ අවබෝධ කරගන්නේ කොහොමද කියන එක තමයි අපි දැනගන්නේ. ඔව්. එතකොට මේ මොකද්ද මේ ධර්මතාවය කියන එක හොයනකොට මේ ධර්මතාවයේ තියෙන්නේ
අපේ ඇස කන නාසය හම දිව මන කියන ඉන්ද්‍රියන් හයට මේ බාහිර ලෝකය තේරුණාද? හමු ආකාරයත් අපි තුල පවතින ආකාරයත් ඒ නිසා අපිට හටගන්නා දේවලුත් ගැන විමර්ශනය කරගෙන ඒව තමයි ධර්මතාවයන්. ඒ බව දැනගෙන අවබෝධ කරගෙන විමර්ශනය කරගන්න එක තමයි අපගේ තියෙන හැකියාව, දක්ෂකම, කුසලය. ඔව්. එතකොට මෙන්න මෙහෙම ධර්මතාව ටිකක් තියෙනවා. මොකද්ද? ඇසක් පෙනුනොත්, හොඳට ඇසක් පෙනුනොත් නේද? බාහිර රූප අපිට පේනවා. මේ බොහොම සරල තැන ඉඳලා කියන්නේ. හරි? ඔව්. ඇසක් තිබුණොත් බාහිර රූප පේනවා. කනක් තිබුණොත් බාහිර ශබ්ද ඇහෙනවා. නාසයක් තිබුණොත් ගඳ සුවඳ දැනෙනවා බාහිර. නේද? දිවක් තිබුණොත් රස දැනෙනවා. ඔය කයට පහස දැනෙනවා. මනසට සිතුවිලි එනවා. අරමුණු වෙනවා. බාහිර අරමුණු අපිට කියන්නේ අපිට හිතලා මතලා දෙයක් ගන්න පුළුවන්. හරිද? දැන් මේක ඔබතුමිය කරන එකක්වත් පිටස්තරින් කෙනෙක් කර දෙන එකක්වත් නෙමෙයි. මේවා ධර්මතා. ධර්මය. සිදුවන ක්‍රියාවලිය. නයිදා නැත්තට සම්බින් මම නයිදා කරගන්න කියන්නේ. ඔව්. ඒක කියන්නේ සම්බින් ග්‍රවුන්ඩ්. ඔව්. එතකොට මේ ධර්ම පාඨ සියල්ලම අපිට මේ මොහොතේ ගලප ගන්න පුළුවන් වෙනවා හරියට මේ ධර්මතාවය දැක්කොත්. හරිද? දැන් එතකොට ඔය තුලින් මේ ධර්මයේ දකින්න ඕන. හරිද? ඔය තමයි ධර්මතා කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට අපිට තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ හිතය හැම තිස්සෙම මේ මායාකාරීව අපිට බොරුවක්ම තමයි පෙන්වන්නේ. හරිද? එතකොට ඒ නිසා හැමතිස්සෙම මේ ලෝකේ ඉන්න හැමෝම රැවටීමේ ස්වභාවයෙන් තමයි මේක දකින්නේ. ඒ හිතට කියනවා විඥානය කියලා. මොකද්ද කියන්නේ? විඥානය. විඥාණයෙන් ඉන්නතුරු රැවටීමකට අහු වෙනවා. එතකම් ඒ හැම මොහොතකම ඒ හිතෙන් දකින්නතුරු පෘථග්ජන තමයි. හරි? ඒක තමයි ස්වභාවය. දැන් ඒකට උදාහරණයක් සරලව කිව්වොත් තමයි මේ මොහොතේදී දැන් ඔය මොකක් හරි පේන රූපයක් හෝ ඇහෙන ශබ්දයක් අපි ගත්තොත් හරිද? අපිට පේන්නේ ඔය ඉස්සරහ ඇහැට ඉදිරියෙන් රූපයක් තියෙනවා. ඒ රූපය මම තමයි දකින්නේ කියලා. බාහිරින් රූපයකුත් තියෙනවා අපිට. අතුලෙන් මම කියලා කෙනෙකුත් ඉන්න මේ පැත්තේ. ඒ බාහිර රූපේ මම දකින්නවා කියන හැඟීම නෙන්නේ මේ මොහොතේ බලන්න හොඳට. දැන් අම්මට මොකක් හරි උතන මොන හරි පේන රූපයක් කියන්න. ඔව් මම තමයි මේක දකින්නේ. නෑ මට කියන්නකෝ මොන හරි පේන රූපයක් දැන් ඔයාගේ මේ මොහොතේ. ඒව පේනවා මට. එකක් කියන්නකෝ පුටුව. මොකද්ද මේසේ මොකද්ද පේන්නේ? පුටුව මේසේ ටීවී එක ඒව පේනවා. හරි අපි ඔය ටීවී එක ගමුකෝ ටිකක් උපකරණ වශයෙන්. ඔයාට ඔය ටීවී එක පේනවා. එතකොට ඔය ටීවී එක පේනවනේ පොඩ්ඩක් ඉදිරියේ ටීවී එකක් ඒක මම දකින්නවා කියන හැඟීමනේ තියෙන්නේ. හරි? ඔව්. එතකොට දැන් ටීවී එක පෙනීමේ ඇසහරා පෙනීමේ ධර්මතාවය අපි ගන්නේ බාහිර තියෙන ටීවී එකක් මේ දැන් මම දැක්කා. ඕකනේ. ඔව්. ඔතකොට ඔය මොහොතේ පවතින හිතට තමයි අපි කියන්නේ විඥානය. හරි? ඔව්. එතකොට විකෘති වෙලාමයි පේන්නේ. කියන්නේ වෙනස් වෙලාමයි පේන්නේ. වැරදි හැඟීමකින්ම තමයි වැරදි දෙයකින්ම තමයි පේන්නේ. හැබැයි මේ සම්මිත ලෝකේ මේ අපි ඔක්කොම හදාගෙන ඉන්න ඔයත් මමත් අපි හැමෝම මේ ජීවත් වෙන ලෝකේ හැමෝම බාහිර තියෙන රූපේ දැක්ක ඒක මම විඳිනවා කියන මතයෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඇත්තක් වගේ පේනවා. හරි? දැන් අම්මා අවුරුදු 35ක් මේ පුරුදු කරපු ධර්මතාවය සහ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට ගලපලා බලනවා මේක කොහොමද පේන්නේ. හරි? මේ ධර්මතාවය කොහොමද පේන්නේ. ඔන්න ඔතනදී බලනකොට සාන්දිටිකට බව වෙන්න ඕන ඉස්සෙල්ලාම. ඒ කියන්නේ දැන් බලන්නේ තමා තුලින් ඈ. ඒ කියන්නේ බාහිර රූප ටික බලන්නේ තමන් තුලින්. හරි? දැන් තමන් තුලින් බලද්දි පොඩි උපමාවන් විමර්ශනයන් නැත්තම් විපස්සනාවන් අපි සිදු කරගන්නවා. දැන් ආයෙ බලන්න හොඳට ටීවී එක දිහා. හරිද? හරි. දැන් ඔහොම බලනකොට ඔන්න බලන්න පොඩ විමසගෙන යන්නම්. ඔය ටීවී එක දිහා හොඳට බලන් ඉන්න. දැන් මොකක්ද අම්මා දකින්නේ? මොකද්ද ඔය දකින්නේ?
නෑ ඔව් එකයි මොකද දකින්නේ ටීවී එකක්. ඔව්. හරි. දැන් මම පොඩි උත්තර දෙකක් දෙනවා. ඒකෙන් මොකද්ද කියලා කියන්නේ. මම අහනවා ටීවී එකක්ද දකින්නේ හැඩයක්ද? ඔය දෙකෙන් කොහොමද? හැඩයක්ද? ඔව්. එතනම ටීවී එක අතුරුදහන් වුණා නේද? මේක දැන් මේ මොහොතේම. හරි. දැන් ඔයාමනේ කියන්නේ නේ කලින් ටීවී එක දැක්ක දැන් කියන හැඩයක් කියලා. ඔන්න ටීවී එක කියන දේ අතුරුදහන් වුණා. තව බලන්න. ඊළඟට මම අහනවා හැඩයක්ද දකින්නේ වර්ණයක්ද? ඔව්. මොකද්ද? හැඩයයි වර්ණයයි දෙකම දෙකක් දකින්න බෑ නෑ හැකට එකපාර. මම අහන්නේ ඔයාලට හැඩයක් දකින්නේ වර්ණය. හොඳයි. එතකොට ඔන්න දැන් එතනකොට හැඩය මොකද උනේ? එතනම අතුරුදහන් වුණා. අතුරුදහන්. ඔව්. දැන් ඔයා ඔහොම විමසනකොට අට තේරෙන්න ඕන ටික ටික මේ බාහිර දෙයක් නෙමෙයි එහෙනම් මම මේ දකින්නේ. ඇයි? බාහිර තියනවා නම් ටීවී එක. ටීවී එක නෙමෙයි දැක්කේ මේ ප්‍රශ්න අහද්දි හැඩයක්. හැඩයක්. ආයෙ ප්‍රශ්න අහද්දි මොනවද? මේ වර්ණයක්. දැන් මම අහුවොත් වර්ණයක්ද ආලෝකයේ දොරට පේන කියලාවත් ඒක උත්තරයක් දෙනවා වෙනම. දැන් උත්තරම වෙනස් වෙනවා නේද මේ දේ. ඔව්. දැන් අම්මා තේරුම් ගන්න ඕන. ඔය බාහිරේ නෙමෙයි එහෙනම් මේ වෙනස් කර ඉන්නේ මම මේ හිතෙන් හදන් තමයි උත්තර දෙන්නේ. හරි. දැන් මම හිතෙන් හදන් තමයි උත්තර දෙන්නේ එකම දෙයට නම් තුනක් කිව්වා ඔයා. හරි. එහෙනම් ඔන්න චුට්ටක් දැන් ඔන්න තමා තුනට එන්න හදන්න. හරි. දැන් බලන්න මේකෙන්. හරිද? මෙතනම ඉවරයි. අද ඔබතුමිය දෘෂ්ටි බිඳා ගන්න පරිම උත්සාහයක් දරන්න උතනින්ම ඉවරයි. හරි? දැන් බලන්න තව බැල්මකින්. තේරුණා? තව ආකාරයකින්. දැන් බලනවා එහෙනම් බාහිර රූපයකුත් තියෙනවා. මේ පැත්තේ ඇතුලෙන් හටගන්න ටීවී එකකුත් තියෙනවා. ඒතර ටීවී දෙකයි. ඒ කියන්නේ ඔයාට ඇහැට පේන බාහිර රූපේ එකක් ඇත්තම එක. ඊට පස්සේ නිසා හටගන්න හිතේ රූපෙකුත් තියෙනවා දෙකයි. හරි? දෙකයි. ඒ හිතේ රූප වල කිව්වේ නම් ටීවී එක නේද හැඩය වර්ණය කියලා හිතේ කරන කිව්වේ. හරි? ඒතර ඔගේ වර්ගය උනත් කියයි මොකක්ද කියලා. ඔව්. දැන් ටීවී දෙකක් හම්බෙලා නේද මේ මොහොතේ? ඔව්. ඔව්. ඇත්ත ටීවී එක මොකද්ද? ඇත්ත ටීවී එක තමයි ඇතුළාන් තිබ්බේ. විමසන්නකෝ අම්මා. අපි ඇත්තටම කතා කරමු. දැන් මේක ධර්මයට කියන්නේ අර අපි දැනුමට ගත්තොත් මේක අහුවෙන්නේ නැහැ. එළියේ තියෙන එකට අපි බලන්නේ කරන්නේ නැත්te බලන්නේ එළියේ තියෙන. එතකොට අපි ඇත්ත ඇතිසටියෙන් දකින්න. ඇත්ත ඒක. හරි. ඒක. දැන් ඔයාගේ හිතේ හැදෙන්නේ නම් මොන ටීවී එකක්ද? බොරු ටීවී එකක් නේ. ඔව්. ඒ කියන්නේ පවතින ඇත්ත ටීවී එකක් නෙමෙයි. හැබැයි ඔයාට විඳ ගන්න හම්බ වෙනවා ඇත්ත මේ බොරු ටීවී එක. හරි. ඔයා තුලට එන්නේ ඒක. ඔයා තුල හටගන්නේ ඒක. හරි. හැබැයි එළියේ තියෙන වෙන ටීවී එකක්. හරි. ඒක තමයි කිව්වේ ටීවී දෙකක් කියලා. එහෙනම් ඔන්න දැන් බලා ගන්න මේ මොහොතේ කිසිම ආකාරයකින් මොනම හේතුවක් නිසාවත් ඔයාට ඔය එළියේ තියෙන ටීවී එක ඇතුලෙන් දකින්න බෑ. විඳ ගන්න බෑ. ඇතුලේ හැදෙන්නෙම ඔය බාහිර ටීවී එක නිසා හටගත්තු වෙනත් ටීවී එකක්. හරි? පැහැදිලිවම දෙකක්. දැනට අපි දෙකක් කියලා හිතමු. හරිද? හේතුව ඔය බාහිර ටීවී එක හේතුවක් වෙලා ආලෝකයේ ඒ වගේ දේවල් හේතු වෙලා මම මේ බොහොම සරලවමයි කතා කරන්නේ. හරි? හේතුවක් වෙලා ඔන්න හැදෙනවා මොනවද? ඇතුලේ ටීවී එක. ඒ ඇතුලේ ටීවී එක තමයි ඔබතුමිය මේ ඔය අම්මා දැන් මේ මොහොතේ විඳගන්නේ ඒක. හරි? ඔව්. ඒක තේරුණාද නැද්ද? ඒක තේරුණා. හරි. එහෙනම් ඔන්න ඔතනින් ටික ටික ලාභ ටිකක් ලබනවා. ප්‍රතිඵල ටිකක් ලබනවා අපි. හරි? දැන් ඔයාලට තේරෙන්න ඕන එහෙනම් මට මේ මොහොතේදී ඔය බාහිර ටීවී එක විඳගන්න බෑ මාතුලින්. දකින්න බෑ මාතුලින්. හරි? මට දැනෙන්නම මේ මොනවද? ඒක නිසා හටගත්තු මනක්කල්පිත හිස් අවකාශයක හැදෙන ටීවී එකක් කියලා දැනගන්නවා. හරි? දැන් ඊට පස්සේ තව දෙයක් ලබනවා. එහෙනම් මේ ටීවී එක මගින් මේ මොහොතේ අත්මිදිලා, අත්හැරිලා. ඔන්න බාහිර මේ දකින්න ටීවී එක
අත්හැරිලමයි කියන පූර්ණ අවබෝධයකට එන්න ඕන. මොකද විඳ ගන්නම බෑ. ඒක ඔව් හරිද දැන් ඒක මෙතන දැන් ඔන්න ඔය දැනගත්තු අවබෝධයත් එක්ක දැන් ඔබතුමිය බලනවා තවත් රූප දිහා. අපි හිතමු බිත්ති පේනවා ඇති, පුටු පේනවා ඇති, මේස පේනවා ඇති නේද? ඇහැ කරකන විදිහට විවිධ රූප පේනවා. ඔය රූප සියල්ලටම වෙන්නේ මොකද්ද? අර ටීවී එකට වෙච්ච දේම තමයි වෙන්නේ කියලා ඔන්න අවබෝධයක් තවත් ලැබුණා. දැන් ටික මේ මනස හොඳට නිවෙන පැත්තට තීව්‍ර වෙන්නයි යන්නේ. හරිද ඒක? හරි. දැන් ඒ බව ඔබතුමිය දැක්කේ බාහිරින් විමසනකොට නෙමෙයි මොනවද? තමා තුළ බලනකොට තමයි ඔක දැක්කේ. හරි? මේ තමා තුළ මෙහෙම රූපයක් හට ගන්නවා කියලා දැක්කොත් නේ රූප දෙකක් හම්බෙලා මේ බාහිර එකයි අභ්‍යන්තර එකයි කියලා දෙකක් දැනගන්නේ. ඔව්. හරිද? අන්න තමන් තුළින් විමසන නුවණ ඥානය නැත්තම් සාන්දිටික කියන ගුණය පිහිටලා දැන්. ඔකට තමයි කියන්නේ අර ධර්මයේ තියෙනවානේ ධර්මයේ දකින්නකොට 6ක් ලක්ෂණ 6ක් පළවෙනි එක තමයි සාන්දිටික ගුණය. ඔන්න හම්බ වෙලා දැන්. තමා තුළින් විමසන ගතිය. හරි? දැන් තවත් අපි මේව කරගමු. දැන් හරි. ඇහැට මට දකින්න බෑ. ඇහැට පේන හැම රූපයක්ම මේ මොහොතේ අත්මිදලා තියෙන්නේ. හරිද? මම අත් විඳින්නෙම මොනවද? මේ අතුලාන්තේ රූපයක් ඒක මනක්කල්පිත රූපයක් කියලා දකින අවබෝධය තුළ ඔයා කන ගැනත් බලනවා. එහෙනම් කනට ඇහෙන ශබ්ද වලටත් වෙන්නේ මොකද? ඔය ටික. හරි? ඇහෙනවද? ඔව්. කනට ඇහෙන ශබ්දත් අර වගේම තමයි මනසේ හැදෙලා මනස තමයි අපි මේ හිත තමයි අත්විඳින්නේ අවබෝධය එනවා අපි එතකොට ගලපගත්ත කෙනෙක් දැන් අපි ධර්මයේ දන්න අය ඔහොම විමසන් යද්දි නේද ඒක උනත් ඔහොම විමර්ශනය කරන්න පුළුවන් විපස්සනා කරන්න පුළුවන් එහෙනම් ආශ්‍රිත දැනෙන ගන්ධ වලට වෙන්නේ මේ මොහොතේ ඔය ටික එතකොට දිවට දැනෙන රසට වෙන්නේ ඔය ටික කයට දැනෙන පහසට වෙන්නේ ඔය ටික නේද බාහිරව මනස දෙන අරමුණ වලට වෙන්නේ ඔය ටික කියලා දැනගද්දී මේ මොහොතේ ඔය මේ ලෝකයේ අත්විඳිනවා නම් මොනවා හරි ඉන්ද්‍රියකින් මේ ලෝකය බාහිර ලෝකය ඔබතුමියට දැන් අවබෝධයක් එන්න ඕන ඒ ලෝකේ නෙමෙයි මම අත්විඳින්නේ මොනවද මේ ඒ නිසා හටගත්තු ඒ හේතු නිසා හටගත්තු අතුලාන්තේ ලෝකයක් තමයි මම මේ අත්විඳින්නේ කියන බව දැනගන්නවා හරි එකම දැනගන්නවා මේ මොහොතේ මේ බාහිර සියලුම බාහිර ලෝකය මට අත්හැරිලා තියෙන්නේ මගෙන් අත්හරින්න දෙයක් නැහැ එහෙනම් මට මේ ලෝකෙ විඳ ගන්නම බෑ මේ මොහොතේ මා තුලින් හේතුව මට දෙන්නේ අර බාහිර ලෝකයේ හේතු වෙලා හටගත්තු අතුලාන්ත ලෝකය විනේය චිත්තේ ලෝකෝ කියන්නේ ඔක මේ හිතේ හට ගන්නා ලෝකයක් තමයි අත්විඳින්නේ මහණෙනි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ බුදු බණපදේ එදා කියප එක දැන් ඔබ තුමිය තුලින් අවබෝධ වෙනවද නැද්ද? වෙනවා. දැන් අපිට තේරෙනවා මේ මුළු ලෝකෙම අපි තුල හදාගත්ත දේවල් තමයි කියන එක තමයි තේරෙන්නේ. ඔව් අපි තුල හදාගත්ත ඒ වගේ මොකද්ද මේ බාහිර සියලුම ලෝකේ මේ මොහොතේ මගෙන් අත්හැරලා තියෙන්නේ. අත්හැරිලා. තේරුණාද? බාහිර ලෝකයක් අපිට අත්හරින්න දෙයක් නැහැ. අත්හැරුණු බව දැනගන්න. හරි? හරි. දැන් ඔන්න එනවා තමා තුළින් විමසන ගතිය නුවණ පහළ වෙද්දී. හරිද? හරි. ඔතනදී තව දෙයක් ඕනනම් දාගත්ත දැන් අපිට දාරුචීරිය හාමුදුරුවෝ කිව්වානේ දෙට්ටමත්තේ බහිස්සති කියලා. හරි? ඔව් දැක්කොත් දැක්ක විතර බවින් නවතින්න. එච්චර මේක වෙන්නේ කියලා. දැන් දැක්කත් තිබුණා ටීවී එක පෙනුණා. ඒක නැහැ කියන්නේ නැහැ. හරි? ඔව් අපි මේ ටීවී එක පෙනීමත් ඒක පෙනීම කියන එක හටගත්තා. ටීවී එකක් දැක්කනේ. හරි? ප්‍රශ්නේ තියෙන්නේ දැක්කේ බාහිර දේ නෙමෙයි මොනවද? මේ අපි දැක්කේ අතුලාන්ත ටීවී එකක් කියන එක. හරිද? දැන් උතනදී මම පෙන්නන ඊතුරු ಗುಣ 6ත් ඉක්මනින්ම හරිද? ඔන්න බලන්න. දැන් ඔබතුමිය කල්පනා කරන්න ඕන එහෙනම් මේ සංසාරේ පුරා අතීතයේදී මම දැක්කනම් මොන හරි දෙයක් ඒ දැකලා තියෙන්නේ මේ විදිහට නේද? ඔව්.
ඒ කියන්නේ අද දකින්න මේ මොහොතේ දකින්න විදිහට තමයි පෙර අතීත සංසාරය ඇහැ තිබුණා නම් හැමදාම ඇහෙන් මක්කද දැක්කේ ওই විදිහටයි කියලා ඔන්න අතීතේ දැක්කේ වගේන මෙන්න මේ වගේ ඥානයක් හට ගන්නවා නුවණක් හට අරගෙන ඔයා අතීතයේදීත් කියනවා එහෙනම් මං අතීතයේදීත් බාහිර ලෝකයක් විඳලා නැහැ අත්විඳලා නම් අත්විඳලා තියෙන්නේ ඒ කාලෙත් මොනවද මේ අතුලාන්ත ලෝකයක්ම තමයි නම් මම බාහිර අන්තේනොත් මේ මොහොතේ මක් වෙනවද මේ අතීත අන්තේනොත් මේ මොහොතේ අත්මිදලා ඉන්න බව දැනගන්නවා හරි අනාගතයේ දකින්න ඕනම රූපයක් මොන හරි දෙයක් නේද බාහිරේ ඒකත් සිද්ධ වෙන්නේ මේ ආකාරය කියලා දැනගත්තම නේද අතීත අනාගත කියන ඒ පැති දෙකේ තිබිච්ච ලෝකෙත් මේ විදිහටමයි ලැබිලා තියෙන්නේ කියලා මේකට ගලපලා බලනකොට ඔන්න ඔයාට අතීතේවත් අනාගතේදීවත් මේ වර්තමාන මොහොතේදීවත් බාහිරින් ලෝකයක් නේද බාහිර රූප ශබ්ද ගන්ධ රසයන් විඳ ගැනීමට හැකියාවක් නැති බව මේ මොහොතේ අවබෝධ වෙනවා ඒ වගේම ඒ සියලුම තුන් කාලෙම තමාගින් මේ බාහිර ලෝකයන් අත්මිදලා තියෙන බව දැන ගැනීමෙන් නුවණ පහළ වෙද්දී ඔන්න ඔතනට කියනවා අකාලික ගුණය මොකද්ද අකාලික ඒ කියන්නේ දැන් අර මේ ධර්මයේනේ දකින්න ඕන ධර්මයේ එක ගුණයක් තමයි සාන්දිටික තමා තුළින් දකින්නකොට ඔන්න අකාලික බව අහු වෙනවා හරි ඒක තමයි විමස බලන්න ඕන හරි දැන් තවත් අපි සතුටටපත් වෙනවා දැන් නම් මම දහම දැක ගන්න තමයි යන්නේ මේ කියලා හරිද ඇයි දහමේ ලක්ෂණ ටික තමා තුළ පහළ වෙනවා මේ දැන් හරි ඊට පස්සේ ඔය අම්මා මේක නැවත නැවත කොච්චර බැලුවත් ඔය ටීවී එක දිහා හෝ වුණ රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ නැවත තව බැලුවත් හමු වෙන්නේ ඔය විදිහම තමයි හරිද ඔකට කියනවා ඒ පස්සික ගුණය හරිද වෙන අර්ථ දීලා තියෙන ඒව බලව කියලා වෙන කෙනෙකුට පෙන්නනවා නෙමෙයි මේ තමන් නැවත බැලුවත් හමු වෙන්නේ ඔය ටිකම තමයි කියන එක තවත් තාහුරු වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා ඒයි පස්සිකයි දැන් ඔන්න ධර්මයේ තව ගුණයක් තමන් ඒ ලක්ෂණයක් දැන් ඔන්න මේ තුල තියෙනවා හරි ඊට පස්සේ මේක පෙනෙන්නේ මේ ධර්මයේ මේ අම්මා දැන් දකින්නේ මේ ජීවිතේ මේ මොහොත තුල නේද හරි මේ ජීවිතේ මේ කතා කරන ඇහෙන ශබ්ද ඇහෙන මෙන්න මේ අපි දෙන්න ජීවත් වෙන මේ වෙලාවම තුලම නේද මේක අවබෝධ වෙන්නේ හරි ඔන්න තමා තුල මේ මොහොතේම මේ ජීවිතය තුල අවබෝධ වීමට කියන මොනවද ඕපනයිකයි අන්න ඒ ලක්ෂණයක් මේ විමර්ශනය තුල තියෙනවා හරිද ඕපනයිකයි ඊළඟට දැන් මේවා දකින්නේ මෙන්න මෙහෙමනේ මොනවද ඔය ටීවී එක පෙවුනේ ආලෝකය ඇස ඔය රූප බාහිර දේවල් හේතු වෙලා ඵලයක් වශයෙන් හටගත්තේ හිතේ හරිද එතකොට හේතුව ඒ පැත්තේ තියෙනවා බාහිරව හේතු නිසා ඵලයක් අපිට හටගත්තා මෙහි එතකොට හේතුඵල ධමයක් නේ දකින්නේ හේතුන් නිසා හටගත්තා හේතු නැති නිසා නිරුද්ධ වෙලා ගියා ඔබතුමිය කලින් කිව්වේ ඔය ගාථා ඒ වගේ ඔන්න ගැලපෙනවා දැන් හරිද එතකොට ඕකට දහමේ ගුණයට කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ හරි ප්‍රත්‍යයෙන් හටගත්තා ප්‍රත්‍ය නැති වෙනකොට මොකද උනේ මේ නැතු වුණා හරිද දැන් අවබෝධයි නේද මේ මොහොතේම ආය වෙනස් වෙලා නෙමෙයි හරියට අවබෝධ වුණා මේ මොහොතේ හරි දැන් අපිට එතකොට පච්චත්තං වේදිතබ්බෝ කියන ධර්මයේ තව ලක්ෂණයක් දැන් අපිට තුලට තියෙනවා. එහෙනම් අපි මේ දකින්නෙම ධර්මය. හරිද? ධර්මතාවයක්මයි දකින්නේ ධර්මයේම තමයි මේ පිහිටලා තියෙන්නේ කියලා මේ මොහොතේ අවබෝධ වෙනවා. ඊළඟට බලන්න පච්චත්තං වේදිතබ්බෝ කියලා කිව්වා. ඊළඟට විඤ්ඤෝ හීති. ඔන්න දැන් අපි විඥාණයෙන් බැහැර වෙලා තමයි දකින්නේ. ඒ කියන්නේ රැවටීමෙන් බැහැර වෙලා ඇත්ත ඇති සැටියෙන් තමයි දකින්නේ. මොකද රැවටෙනවා නම් අපි දකින්නේ මොකද්ද? බාහිර ටීවී එක තමයි ඇත්ත කියලා පිළිගන්නේ. දකින්නේ ඒක කියලා පිළිගන්නේ. දැන් අපි දන්නවා නේද? අර බාහිර දෙයක් නෙමෙයි දකින්නේ. එය හේතු කරගෙන හැදුණු අතුලාන්තයේ ටීවී එකක් තමයි මේ දකින්නේ. එතකොට ටීවී දෙකක් නෙමෙයි අත්‍තරම ජීවිතේට හම්බ වෙන්නේ එකම එක ටීවී එකයි. මොකද්ද මේ? ඇතුලේ ටීවී එක. හරිද? එතකොට අපිට බාහිර ටීවී එක පෙනිලම නෑ මේ වෙලේ. ඒ කියන්නේ බාහිර ලෝකයක් මේ මොහොතේ. අතීත කාලෙත් වර්තමාන මේ මොහොතේ අනාගතේ කවදාකවත් බාහිර ලෝකයක්
අත්විඳ ගන්න බැරි බව තේරෙන අත්හැරලා තියෙන බව ඔන්න මේ මොහොතේ අවබෝධ වුණාම ඔබතුමියගේ විඥාණය ධම්මචක්කුසේ බවට පත් වෙනවා. ඒ කියන්නේ ධර්මයේ දකින හිත බවට පත් වෙනවා. හරි? ඒක එදා අපේ අම්මා මේ කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුවෝ මේ අන්ත ගැන කියනකොට බුදුහාමුදුරුවෝ කියාගෙන යනකොට බාහිර අන්තයෙන් අත් මිදලා මේ බලනකොට කිව්වා නේ කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ මේ දෘෂ්ටි බින්දා ඔන්න යා නේද දහමට මේ අපි ප්‍රතිලාභ ලැබුවා හිතා. හරි? දැන් බලන්න ඔන්න ඔබතුමිය ඔය බාහිර අන්තයෙන් අත් මිදුනම ඕකට කියනවා දහමේ තව පදයක් අපි හැමෝටම මේක දේශනා කරනවා. කාම සුකල්ලිකාන යෝගයෙන් ඔය අත් මිදුනා. මොකෙන්ද? කාම සුකල්ලිකාන යෝගයෙන් සියලුම දෘෂ්ටි වලින් මිදුණා කියන්නේ. බාහිර සියලුම අන්ත වලින් මිදුනම අපි නේද දැන් මේ විදර්ශනය කරගෙන ගියානේ. එතකොට කිසුදු නැවත කාමයට හසු වෙන හරිද තැන්වල අහුවෙන්නේ ඒ තැන් වලින් අත් මිදුණා. හරිද? ඒ මොහොතේ හිතන්න ඕනේ අර දේ. එතකොට එතනින් අත් මිදෙනවා. හේතුව දැන් ඔය පොත්වල නම් දීලා තියෙන ඕකට සැප විඳින්න එපා සැපාන්තයෙන් අත් මිදින්න කියලා. ඒක වැරදි ඈ. ඒ කියන්නේ මේ දහමට ගලපනකොට පොතේ ලියලා තියෙන මේ ධර්මයේ දෙනකොට මේක ගොඩක් වෙනස් වෙනවා. එතකොට බාහිර අන්තයෙන් අත් මිදිනකොට තේරෙනවද? ඒකට තමයි අපි කියන්නේ කාමසුකල්ලිකාන යෝගයෙන් අත් මිදුණා. එතකොට බලන්න මෙන්න මේ පහට ඔය අයිති නෑ. මොකද හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංහිතෝ පෘථග්ජනෝ කියන පහට ඔය අයිති නෑ. හරි? පහත් කෙනෙක් නෙමෙයි ග්‍රාම්‍ය කෙනෙක් කියන්නේ තාම පහත් තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. හීනෝ ගම්මෝ අනරියෝ අනාර කෙනෙක් නෙමෙයි. අනර්ථයටපත් වෙන කෙනෙක් නෙමෙයි. පෘථග්ජනෙක් නෙමෙයි කියන බවට බුදුහාමුදුරුවෝ සනාථ කරනවා. අපි නෙමෙයි. හරිද? එහෙනම් ඔන්න ඔය විඥානයේ ඥානයක් බවට නැත්තම් ධම්මචක්කුසේ නැත්තම් දහම විමසන නුවණ පහළ වෙනකොටම ඔයාගේ හිතේ මෙන්න මේ මොහොතේ ඔය පරිවර්තනය වෙනවාමයි අවබෝධ වුණොත් මොනවද? විඥානයේ ධම්මචක්කුසේ බවට පත් වෙනවා. අන්නේ පරිවර්තනයේදී අම්මා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. ඒ කියන්නේ සක්කාය දෘෂ්ටිය ඔබතුමගෙන් ගැලවෙනවා. හරි? එතකොට අපි කියනවා නමක් කවුද? මෙන්න සෝවාන් වුණා. හරි? සෝවාන් වීමේ ඊතුරු ප්‍රතිඵල කියන බුදුහාමුදුරුවෝ සතර අපායට වැටෙන්නේ නැහැ. හරි? දැන් මම සතර අපාය ගැන වෙනම පැත්තකින් කියන්න අහගන්න. හරි? ඔය අම්මට හොඳ දැන් මේ වෙනකන් මේකේ හොඳ රසයක් ගුණයක් ලැබුණා නම් මෙතනින් එහාට ඒක හම්බෙනවා. ඇත්තමයි දැන් ඔය ටික කියනකොට මම ඇඟේ හිරි වැටෙන්නේ යනවා. ඒ තරම් අර හිතේ මේවයික ඇති වෙනවා. මොකද මේ දහම කියනෝනේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කියලා. තේන නොවූ විරු දහමක්මයි අපිට ඇසිය යුත්තේ. එතකොට තමයි මේ දෘෂ්ටි බිඳිලම යන්නේ. හරිද? ඔය ධම්මචක්කේ පාඩයක් කිව්වේ. හරි? එතකොට දැන් මොකද දැන් අපි දෘෂ්ටි බිඳුනා නම් සක්කාය දෘෂ්ටිය දුරු වුණා නම් සම්මා දෘෂ්ටිය බවට පත් වුණා නම් හරිද? එතකොට විඥානය කියන හිත විඥාණයෙන් දකින හිත ධම්මචක්කුසේ නිකන් ධර්මයේම තුල විමසන නුවණට ඇති වෙන හිතක් පහළ වුණා නම් ඔය ඔක්කොටම කියපු තනි වචනේ තමයි සෝවාන් වුණා. හරිද? කෙනෙක් සෝවාන් වුණාට පස්සේ කියනවා සෝවාන් වුණා නම් එයා සතර අපායට වැටෙන්නේ නැහැ. ඒතකොට අපිට බාහිර සතර අපායක් තියෙනවා පෙන්නනවා නේද? තිත්තන් ප්‍රේත නිරි අසුර කියලා නේද? ඔය ලෝකෙ කියන්නේ අර මනුස්ස ලෝකෙ මනුස්සත්වයට පහළින් අධික දුක් විඳින තැන් වලට අපි වැටෙන්නේ නැහැ කියලානේ තියෙන්නේ නේද? ඒකත් හිතමු එහෙනම් ඒ தත්ත්වයට අපි යන්නෙම නැහැ. කියන්නේ අර මහ ගෙදරින් නිදහස් සතර අපායෙන් නිදහස්. මම තව කොටසකුත් කියන්නම් බලන්න. ඔය සතර අපායට අහු වෙන්නේ මෙතනදී මොනවද? සතර අපායට දිට්ඨ සුත මුත විඤ්ඤාතනේ. හරි. කියන්නේ දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කෙනෝ අනේ සිංහලෙන් හැරුවොත් දිට්ඨ සුත
මුත කියන්නේ කනටයි මේ sorry දිත්ත කියන්නේ ඇහෙන් අහුවෙන එක. සුත කියන්නේ කනෙන් අහුවෙන එක. මුත කියන්නේ දිව කය නහය කියන තුනටම කියපු නම. ඊළඟට විඤ්ඤාත කියන්නේ මේ මනසට. හරි හිතින්. එතකොට දිත්ත සුත මුත කියන තනින් නිදහස් නේද? එතන අහුවෙලා නැහැ නේද? දැකීමේ රැවටීමෙන් අහුවෙලා නැහැ නේද? මේ මොහොතේ. හරි. ඔන්න එහෙනම් වැටෙන්නෙම නැහැ සතර අපායට. හරි. එක පැත්තක් මේ වෙන්න. හරි. සද්දේ හරහා අහුවෙනවද අපි රැවටෙනවද? සද්දේ. මුත හරහා කියන්නේ නහයෙන් දිවෙන් කයෙන් අහුවෙන්නේ නැහැ අපි දැක්කනේ. ඒක හදෙන්නේ නැහැ කියලා. සිතෙන් හිතලා අහුවෙන්නේ නැහැ. මොකාවරි මතක් වුණොත් ඒක බාහිරින් ආපු සිතුවිල්ලක්. ඒක දැන් මමයි විමසන්නේ කියලා. තේරුණාද? ඔන්න ඒක දෙන්නේ නැහැ. මෙන්න මේ පූර්ණ අවබෝධය ලැබුත් අපේම මේ මොහොතේ. හරි? ඔබතුමිය කවුද? සෝවාන් කෙනෙක්. ලාභ ගොඩයි. මොකද්ද? දෘෂ්ටි බිඳිලා. හරි? සතර පායට වැටෙන්නේ නැහැ. ඊළඟට විඥානයේ අතහැරලා බලන්න. මේ එහෙම දකිනවා නම් නුවණකින් බලන්න. ධම්මචක්කුසේ. හරිද? එතකොට බුදුහාඳුර එක පැත්තෙන් කියනවා චක්කුන් උදපාදි. ඔන්න ඔතන පළවෙනි තැන බුදුහාඳුරන්ගේ පැත්තෙන්. එතකොට කොණ්ණාන්ජෝගේ පැත්තෙන් කියනවා කොණ්ණාන්ජෝ වීතමලං නේ චක්කුන් උදපාදි. තේරුණානේ? ධර්ම දකින්න නේද? නුවණ පහළ, සිත පහළ වෙනවා. ඒ කියන්නේ සෝවාන් ඵලයේ ඉඳලා තමයි ඉතුරු හරිය දැක ගන්න. ඉතින් මේක ලැබුවම මේ අවබෝධය ඇසීම තුලින් ලබන්න පුළුවන්. මේ ඇසීම තුල විමර්ශනයක් සිදු වෙනවමයි. දැන් එහෙමනේ අපි කතා කරේ. දැන් අපි මම මේ පැත්තේ ඉඳලා කතා කරා නෙමේ. ඔබතුමියත් මේකට හවුල් වුණා, විමසුවා. උත්තර ප්‍රශ්න අරන් ගියා. එතකොට විමර්ශනය, විපස්සනාව සිදු වුණා. හරිද? මේ එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තමයි ඒ අර කට්ටියගේ දෘෂ්ටි බින්දේ. හරිද? එයාලා බින්දගත්තේ. මේ බාහිර අන්තයෙන් ඈත් උනේ. අබාහිර අන්තයත් මිදිලා තියෙන බව දැනගත්තේ. හරිද? ඉතින් මේ මොහොතේ ඔබතුමියටත් ඒ බව අවබෝධ වෙනවා නම් ප්‍රත්‍යක්ෂම වෙනවා නම් ඒකාන්තයෙන් ඔබතුමිය හරියට දාගන්න ඔබතුමිය සෝවාන්.